ආයුබෝවන් සුබ දවසක්. ඔයාලගේ යුරෝපා සීනියර් සැබෑ කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන මේ වීඩියෝකින් කියලා දෙනවා. ලිතුවේනියාවේ කෙයාගිවර්, ෆැක්ටරි වර්කර්, වෙයාහවුස් වර්කර්, ෆාමර්, IT ඉංජිනියරින් වගේ ක්ෂේත්‍රවල වීසා ස්පොන්සර්ෂිප් සමග ලිතුවේනියාවේ සමාගම් සේවකයින් බඳවා ගැනීම කරනවා. මේ වීසා ස්පොන්සර්ෂිප් සමග රැකියාව සොයාගන්නේ කොහොමද? ඇප්ලයි කරන්නේ කොහොමද කියන එක ගැන මේ වීඩියෝකින් පැහැදිලි කරනවා. එහෙනම් රැඳිලා ඉන්න දිගටම වීඩියෝ එකත් එක්ක. ඔයා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එකට අලුත් නම් මම මේ channel එකෙන් යුරෝපයේ job එකකට එන ක්‍රම, ඒ වගේම යුරෝපය පිළිබඳ තොරතුරු, Schengen visa ගැන තොරතුරු, වෙන දේ ගැන කතා කරනවා. ඉතින් මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මොකද මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට වීඩියෝ එක මගේ හැරෙන්නේ නැතුව බලන්න පුළුවන්. මුලින්ම කියන්න ඕන වෙලා මේ jobs වලට apply කරන්න කලින් European style එකට හොඳ CV හදාගන්න. ලංකාවේ jobs වලට apply කරන විදිහට CV හදාගන්න එපා. European style එකට CV හදාගන්න. ඔයාලට European style එකට CV හදාගන්න දැනුමක් නැත්නම් මම service එක ලබා දෙනවා. ඒ service එක ඔයාලට ලබා ගන්න පුළුවන්. description එකේ තියෙන link එක හරහා. ඒ වන විට ලිතුවේනියාවේ සමාගම් skill සහ unskill යන කැටගරි දෙකේම සේවකයන් EU සහ EU නොවන කලාපවලින් බඳවා ගැනීම කරනවා. ලිතුවේනියාවේ කියන්නේ අඩු ජනගහනයක් සහිත කුඩා රටක් වෙනවා. තරුණ පිරිස් ජර්මනි, ප්‍රාන්ස්, UK වැනි රටවල් වල රැකියාව සඳහා සංක්‍රමණය වීමත් සමග එහි සමාගම්වල සේවයට ප්‍රමාණවත් තරම් පිරිස් නොමැතිකම හේතුවෙන් ඔවුන් විදේශීය වශයෙන් සේවකීන් බඳවා ගැනීම කරනු ලබනවා. මේ නිසා යුරෝපයේ නීත්‍යානුකූල රැකියාවක් සොයාගන්න තරමක් පහසු රටක් ලෙස ලිතුවේනියාව හඳුන්වන්න පුළුවන්. ලිතුවේනියාව තුළ in demand jobs ගැන සඳහන් කරන විට unskilled category එක යටතේ warehouse assistant, factory worker, cleaner, kitchen staff, construction helper, hospitality support, food processing worker, agriculture assistant, delivery jobs වගේ jobs හඳුන්වන්න පුළුවන්. jobs වලට apply කරන්න degree අවශ්‍ය වෙන්නේ නැහැ සහ English test වගේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ආයුධම් කරන ශාස්ත්‍රයේ minimum experience තිබුණාම ප්‍රමාණවත් වෙනවා. skill jobs category යටතේ welders, plumbers, electricians, mechanical technicians, truck drivers, nurses, caregivers, engineers, IT, accountants වැනි රැකියාවක් හාන්න හඳුන්වන්න පුළුවන්. මේ jobs වලට ආයුධම් කිරීම සඳහා ඔයාලට එම ශාස්ත්‍රයේ සුදුසුකම් සහ ඉතා හොඳ experience තිබීම අවශ්‍ය වෙනවා. ඒක නිසා තමයි මේ unskill සහ skill යන කොටස් දෙක අතර ඉතා ඉහළ වැටුප් පරතරයක් පවතින්නේ. ලිතුවේනියාව වැටුප් ගැන කතා කරන විට unskilled jobs සඳහා මාසකට යුරෝ 800ත් 1200ත් අතර, skilled jobs සඳහා මාසකට යුරෝ 1200ත් 2000ත් අතර දක්වා සහ IT සහ engineering සඳහා යුරෝ 2000ත් 4500ත් අතර වැටුපක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම ලිතුවේනියාවේ ඇතැම් සමාගම් food accommodation සහ transport යන පහසුකම් ලබා දෙන නිසා එහිදී ඔයාගේ living cost එක අඩු කරගැනීමේ හැකියාව පවතිනවා. මෙහි වීසා process එක ගැන කතා කරන විට B කියන කැටගරි එක යටතේ තමයි ඔයාලට වීසා ලබා දෙන්නේ. ඔයා employer එකෙන් job offer එකක් ලබා ගත්තට පස්සේ ඔයාගේ employer work permit එකට apply කරනවා. ඊට පස්සේ ඔයාලට work permit එක ඔයාලට ලැබුණාට පස්සේ ඉන්දියාවේ තියෙන ලිතුවේනියානු embassy එක හරහා ඔයාලට D visa කැටගරි එක යටතේ වීසා ලබාගෙන ලිතුවේනියාවට ඇතුල් වෙන්න පුළුවන්. ලිතුවේනියාවට ඇතුල් වුණාට පස්සේ ඔයාලට resident permit එකට ඉල්ලුම් කිරීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි දැන් බලමු මේ sponsor jobs හොයාගන්නේ කොහොමද සහ ඒවට apply කරන්නේ කොහොමද කියලා. හරි, පළවෙනි වෙබ්සයිට් එක තමයි uzt.lt කියන මේ වෙබ්සයිට් එක. මේ වෙබ්සයිට් එකට ආපුවම මේ විදිහට තමයි page එක පෙන්නන්නේ. ලිතුවේනියාව ගැන විස්තර වගේම ලිතුවේනියාවේ තියෙන jobs ගැන විස්තර මේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ jobs හොයාගන්න මෙතන මේ තියෙනවා උඩ links කීපයක් තියෙනවා. වෙබ්සයිට් එකේ උඩ links කීපයක් තියෙනවා. ඒකෙන් for job seekers කියන link එකට එන්න. ඊට පස්සේ ඒක යටතේ තව තියෙනවා search for jobs vacancies කියලා link එකක්. ඒ link එකට යන්න. හරි, ඊට පස්සේ ඔයා එනවා මේ වගේ තව page එකකට. මේ වෙබ්සයිට් වල තියෙන්නේ ලිතුවේනියන් භාෂාව නම් ඔයා ඒක ඉංග්‍රීසි වලට translate කරගන්න. ඊට පස්සේ මෙතන workplace කියන මෙතන click කරලා මේ ලිතුවේනියා කියන එක select කරලා search ads කියන එක click කරගන්න. ඊට පස්සේ මේ page එකේ ඔයාලට පෙන්නනවා ලිතුවේනියාවේ මේ වෙබ්සයිට් එකේ posting කරලා තියෙන job vacancies. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක ලිතුවේනියන් භාෂාවෙන් නම් තියෙන්නේ. ඔයා ඉංග්‍රීසි වලට translate කරගන්න. එතකොට මෙතන තියෙනවා job vacancy එකක් cleaner, drive operator,
ඉන්ඩිවිඩුවල් කෙයාර් වර්කර්, ඉලෙක්ට්‍රීෂියන්, රෝ මැටීරියල්ස්, පර්චේස් මැනේජර් වගේ මෙතන ගොඩක් වේකන්සි අපිට බලා ගන්න පුළුවන්. මෙතන දකුණු පැත්තෙන් සඳහන් කරලා තියෙනවා මාසිකව ලබා දෙන වැටුප. ඊට පස්සේ මෙතන යටින් තියෙනවා එයාලා මේ ජොබ් එක පෝස්ටිං කරපු දිනේ සහ මේ පෝස්ටිං එක වැලිඩ් වෙන දිනේ. ඊට කලින් ජොබ් එකට ඇප්ලයි කරන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු සැම්පල් එකකට මේ ජොබ් එක උඩ ක්ලික් කරගෙන ක්ලීනර් කියන එක උඩ මේ ජොබ් එකට වර්ක් එක්ස්පීරියන්ස් ඉල්ලන්නේ නැහැ. ඒකට මෙයාලා මෙතන සඳහන් කරලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එක යටතේ මොනවද වගේ ඩියුටි එක මේ ක්ලීනර් කෙනෙක් විදිහට කියන එක. එතන සැලරි එක සඳහන් කරලා තියෙනවා before tax 1038 කියලා. working hours per week 40 hours permanent contract එක. එතන මෙතන දාලා තියෙනවා ඊමේල් එක සහ මේ කන්ටැක්ට් කරගන්න ඕන පුද්ගලයාගේ ඊමේල් එක සහ ෆෝන් නම්බරේ. ඔයාලට පුළුවන් මේ ඊමේල් එකට CV send කරන්න. ඒ විදිහට තමයි මේ වෙබ්සයිට් එකේදී ඔයාලට jobs වලට apply කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාගේ qualifications වලට ඔයාගේ qualifications මේ job vacancy එකට ගැලපෙනවා නම් ඒ අය ඔයාව කන්ටැක්ට් කරගනි. ඊට පස්සේ දෙවෙනි වෙබ්සයිට් එකට අපි යමු. දෙවෙනි එක තමයි Euros කියලා තියෙන මේ වෙබ්සයිට් එක. කවුරුත් දන්නවා. ඒ කියන්නේ European Union එකකින් හඳුන්වලා දීලා තියෙන මේ වෙබ්සයිට් එක. මේකේ jobs හොයා ගන්න පුළුවන් හැම රටකම. European Union එකේ හැම රටකම jobs මේ වෙබ්සයිට් එකෙන් හොයා ගන්න පුළුවන්. මේ වෙබ්සයිට් එකට ආපුවාම මම මේ වෙබ්සයිට් වල links දාලා තියෙනවා description එකේ. මේ map එකෙන් පෙන්නන්නේ මේ last 7 days. අන්තිම දවස් 7ට post කරලා තියෙන jobs ප්‍රමාණය මේ European Union එකේ රටවල් වල ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ map එකේ. ඉතින් ගොඩක් විස්තර මේකෙන් බලා ගන්න පුළුවන්. මේකේ ඊළඟට ඔයා job හොයා ගන්න නම් මෙතන තියෙනවා link එකක් job seeker කියලා මේ website එකේ ගිහිල්ලාම ඒකට ඇවිල්ලා find a job කියන link එක click කරගන්න. මේ link එක click කරගත්තාම තවත් මේ වගේ page එකකට එනවා. ඊට පස්සේ ඔයා මෙතන තියෙනවා all Euros countries කියලා. එතන click කරගෙන ඔයා මේකේ list එකේ පහළටම ඇවිල්ලා Lithuania කියන country එක select කරගෙන apply කරන්න. ඊට පස්සේ search කියන button එක ඔබන්න. ඊට පස්සේ ඔයාලට මෙතන පෙන්වනවා පහලින් ලිතුවේනියාවේ තියෙන වේකන්සි මොනවද කියලා මෙතන පහලින් පෙන්වනවා. මේක තියෙන ලිතුවේනියා භාෂාවෙන් නම් ඉස්සෙල්ලා කිව්වා වගේ මේක ට්‍රාන්ස්ලේට් කරගන්න ඉංග්‍රීසි වලට. අපි බලමු මොනවද මෙතන තියෙන වේකන්සි කියලා. තෙරපිස්ට් තියෙනවා, පොල්ට්‍රි ප්‍රූනන් ගාඩන් ජොබ් එක, ඩ්‍රයිවර්, ක්ලීනින් ඔපරේටර්, ක්ලීනර්. ඒ වගේ ජොබ්ස් තියෙනවා ගොඩක්. ඔයාලට මේ වෙබ්සයිට් එකේදී මේ යුරෝපීය හැම රටකම ජොබ් එකක් හොයාගන්න පුළුවන් මේ වෙබ්සයිට් එකෙන්. මේක 100% විශ්වාසවන්ත වෙබ්සයිට් එකක්. ඒ කියන්නේ European Union එකෙන් හඳුන්වලා දීපු වෙබ්සයිට් එකක්. මේ හරහා ඔයාට ස්පොන්සර්ෂිප් ජොබ්ස් වගේම දැනට යුරෝපයේ ඉන්න ඔයාට මේකෙන් ජොබ්ස් හොයාගන්න පුළුවන්. ඉතින් මේවට ඇප්ලයි කරලා බලන්න. මේ හැම එකකටම ස්පොන්සර්ෂිප් ලබා දෙන්නේ නැහැ. නමුත් ඔයාට පුළුවන් මේවට ඇප්ලයි කරලා බලන්න. ඔයා CV එකක් දාන එක මහලුකව මරන්නේ මේ ඊමේල් එකකට. ඉතින් එහෙම දැම්ම කියලා ඔයාට වීදමක් වෙන්නෙත් නැහැ. ඒක නිසා ඔයාලා ඇප්ලයි කරලා බලන්න. ඔයාගේ සුදුසුකම් ඒ වේකන්සි වලට ගැලපෙනවා නම් ඔයාට සුදුසුකම් තියෙනවා නම් ඒ සමාගම් වලින් ඔයාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඒක නිසා ඇප්ලයි කරලා බලන්න, try කරලා බලන්න ඕනේ. නිකම්ම හිටියොත් ඔයාට කොහොමවත් ජොබ් එකක් ගන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඔයාට යුරෝපයේ ජොබ් එක try කරනවා නම් try කරලා බලන්න. අපි යමු ඊළඟ වෙබ්සයිට් එකට. වෙබ්සයිට් එක තමයි workinlithuania.com කියන මේ වෙබ්සයිට් එක. වෙබ්සයිට් එකට ආපුවම මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක පෙන්වන්නේ. ඊට පස්සේ ඔයා මේ ඉහළම තියෙනවා post jobs කියලා link එකක්. ඒක click කරගන්න. ඒක click කරගත්තට පස්සේ මේ පහලින් පෙන්නනවා ළඟ වෙබ්සයිට් එකේ මොනවද posting කරලා තියෙන jobs මොනවද කියලා. data engineer, data scientist. ඊපස්සේ මෙතන සඳහන් කරලා තියෙනවා salary එක කොහොමද කියලා. IT සහ software engineering, software developing ඒ වගේ job තමයි ගොඩක් යුරෝප් වල දැන් demand එක තියෙන්නේ. ඉතින් ඒ වගේ jobs වලට ගොඩක් පඩි වැඩි. ඔයා ඒ ශාස්ත්‍රයේ experience තියෙන qualifications තියෙන කෙනෙක් නම් ඉතින් ඔයාට පහසුවෙන්ම යුරෝපයට migrate වෙන්න පුළුවන්. මොකද දැන් යුරෝපයේ ගොඩක් demand jobs තියෙන්නේ IT ශාස්ත්‍රයේ. තියෙනවා පහලින් Python developer. ඒ වගේ මේ වෙබ්සයිට් එකේ තියෙන ගොඩක් IT ශාස්ත්‍රයට අදාළ jobs තමයි තියෙන්නේ. data analyst, software engineering. ඉතින් බලලා මේවට apply කරන්න. job එකට apply කරන්න නම් මේ view jobs කියන එකෙන් ගිහිල්ලා මෙතන බලා ගන්න පුළුවන් මේ job එකට අදාළ විස්තර මොනවද කියලා. description එක බලා ගන්න පුළුවන්. experience එක 5 years ඉල්ලනවා. time job එක. ඔයාලට මේ ඉල්ලන සුසුකම් තියෙනවා නම් මෙතන apply කියන button එකෙන් ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ jobs වලට apply කරන්න. ඉතින් උත්සාහ කරලා බලන්න. මම කරන්නේ ඔයාලට මේ යුරෝපයට එන්න පුළුවන් ඔය ජොබ් එකක් හොයාගන්න පුළුවන් අවස්ථාවල් ගැන විස්තර ලබා දෙන එක.
මම කියන්නේ මේවට ඇප්ලයි කරපු සැනින් ඔයාලට ජොබ් හම්බ වෙයි කියලා එහෙම හම්බෙන්නේ නැහැ ලේසියෙන්. try කරලා බලන්න ඕන නිතරම මේ තියෙන emails වලට ඔයාලගේ CV යවලා try කරලා බලන්න. එහෙනම් ලබන සතියේ වීඩියෝ එකක් අරන් එන්න. එතකල් ඔයාලා හැමෝටම ජයයි.